IL T20 තරඟාවලියේ MI Emirates කණ්ඩායම සහ සාජා වෝරියර්ස් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වුණේ සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. සාජා වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් මහිස් තීක්ෂණ අද ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඒ අනුව තරඟයේ කාසී වාසී ජයග්‍රහණය කළ සාජා වෝරියර්ස් කණ්ඩායමේ ටීම් සවුති තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව ප්‍රතිකරණය ආරම්භ කළ MI කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකර යුගලය වුණේ මොහොමඩ් වසීම් සමගින් ජොනි බෙයාස්ටෝයි. සාජා වෝරියර්ස් පන්දු යවන්නට දැවන්ත ප්‍රහාරයක් එල්ල කරපු ආරම්භක ප්‍රතිකර යුගලය පළමු කඩුල වෙනුවෙන් ලකුණු 56ක සබත්තාව පවත්වා ගත්තා. නමුත් ජොනි බෙයාස්ටෝ ලකුණු 37ක් ලබා සිටියේදී දැවී ගියේ පන්දු 24කදී 6 පාර 2ක් හා 4 පාර 3ක් එල්ල කරමින්. ඒ අනුව මැදපෙළ ප්‍රතිකරුවන්ගේ සහ මුල්පෙළ ප්‍රතිකරුවන්ගේ දක්ෂ ප්‍රතිකරණය නිසා MI කණ්ඩායම පන්දු අර 20 නිමාවන විට කඩලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තා. MI කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් වසීම් පන්දු 29කදී ලකුණු 39ක් ලබා ගන්නකොට ජොනි බෙයාස්ටෝ ලකුණු 37ක් සහ ටොන් බෙන්ටන් ලකුණු 32ක් පන්දු 21කදී ලබා ගත්තා. ඒ වගේම පන්දු යැවීමේදී සාජා වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් අඩිල් රසීඩ් ලකුණු 32කට කඩලු 3ක් බිඳ හෙළනකොට මහිස් තීක්ෂණ සහ ටීම් සවුති අතරේ එක් කඩුල බැගින් බෙදී ගියා. MI කණ්ඩායමේ නායක කිරම් පොලාඩ් ලකුණු 4කට දවා ගැනීමට දගපන්දු යවන මහිස් තීක්ෂණ සමත් වීමත් කැපී පෙනුණා. ඒ අනුව මහිස් තීක්ෂණ තම පන්දු අර 4 තුලදී ලකුණු 42ක් ලබා දී බිඳ හෙළුවේ එක් කඩුල්ලක් පමණයි. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.